මොකද අபிසංකරණයේ සිතේ ස්වභාවය ඊගාවක යනවා. දැන් මේක අන්තිම එක කියලා ගත්තම ඊගාවක නැහැ. අපි එතනින් මේ මිනිස්සයාට පොඩ්ඩක් දෙන්න තමයි මේ බලන්නේ ඊගාවක් නැහැ මෙතනින් ඉවරයි වගේ. මේක සමප්‍රයෝගය. පටන් ගත්ත එකක් තිබිලා නහරනවාස. ඔව් ඒකත්. දැන් ඇත්තටම මේ සාමාන්‍ය මිනිස්සෙකුට සර්මාලේ දැන් මෙතන හොස්පිටල් ගියාට පස්සේ කතාවක් නැහනේ. මේගොල්ලෝ කතා ගොඩක් හදාගෙන මයින්ඩ් එකේ ලොකු තොරණක් බැඳගෙන ඉන්නේ. දැන් හොස්පිටල් ගියාට පස්සේ ඔක්කොම නැහනේ. මොන් තොරණම ඉවරයි. අර ඒක පෙන්නන්න තමයි ඒක එහෙම අරනසේ දෙන්නේ. නමුත් මේ ඒක සම්‍යක් ප්‍රයෝගයක්. ඇත්තටම මේ ඔතන මේ අන්තිම සුමින්ද කියන එක අන්තිම සුමින්දවත් නැහැ. ඇත්තට මේ වචන දාන්න බෑ තමයි. අන්න පුළුවන් මේ කවදා හරි කොතන හරි වචනයක් නැති මොහොතක්වත් ඉඳලා තියනවාද කියන එක. ඒක හොඳයි. මේ ડોક્ટર චාන්දනට ඇහුණාද කියපේ? වචනයක් නැති මොහොතක්. වචනයක් නැති මොහොතක්. ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ වචනයක් නැති මොහොතක් අත්දකින්න ලැබෙනවා කොයිතරම් සුන්දරයිද කියන එක. ඒක තමයි මේ පාත්‍රකයේ අවසානයේ. එහෙම ස්වභාවය. ඒ කියන්නේ වචනෙට බලය නැති වෙනවා කියන්නේ වචනේ තිබ්බත් එක නැතත් එකයි. ඔකේ බලයක් නැති වෙනවා. ඔද මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඇත්තටම කිව්වොත් එimhe බුදුන් වහන්සේ කියනවා සංඥාව නැති වෙන්නේ නැහැ මහණෙනි. සංඥාවකුත් තියෙනවා මහණෙනි. ඔය සංඥාව කියන්නේ වචනනේ. සිතුවිල්ලනේ. එතකොට සිතුවිල්ල නැති වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ කියනවා. සිතුවිල්ලට බලයක් නැහැ කියනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් ආවට වැඩක් නැහැ නේ. ඒකට අගයක් එන්නේ නැත්තම් අපි දැන් වටපිට බැලුවට කිසිම ගින්නක් නැත්තම් අපිට බැලුවත් එකයි නැතත් එකයි අන්නේ වගේ. ඒ සිතුවිල්ලට අගයක් එන්නේ ඒක තමයි මේ සම්මානි මේ කියන්නේ. මේ වචනයක් නැතුව ඉඳලා තියෙනවා කියන්නේ. ඔව් ඒක වචනයක් නැති මොහොතක් අත්විඳලා තියනවාද කියන එක. ඉඳලා තියෙනවා. එහෙමයි. අන්න අභියෝග ડોක්ටර් අභියෝගයක්. එතන තියෙන්නේ අරහත් සිතක්. ඇත්තට. එහෙම තියෙනවා. අනාත්මය නේද අරහස. අනාත්ම සංඥාව නේද? ඒකට ආකාර ගොඩාක් තියෙනවා පැහැදිලි කරන්න. උපමා අරගෙන දැන් තරවල කියන උපමාවෙත් ඒකම තමයි තියෙන්නේ. අධිගත සම්බන්ධී ඔය වචන ගොඩක් තියෙන උතරම තමයි. එහෙම. සම්මානි මහත්මිය ඔබතුමියටත් ඉතාමත් කෘතවේදී වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාට. කියන්න ඕනේ අර මේ දැන් කතා කරපු මහත්මය ඒක මේ එතෙන්දී අර වෙනස් විදිහට දැනන්නේ අර එතුමියට දැනනවා ඇති එතුමියා අර මයින්ඩ් එකක් චුට්ටක් හරි තියෙනකොට වෙනස් කියලා එතනට අපිට නම් දැනන්නේ නැහැ වෙනස් කියලා. එකම කට්ටිය වගේ තමයි. කියන්නේ කට්ටිය කියන්නත් බෑ අර එකම අවධියක් තමයි දැනන්නේ. එකම ස්වභාවය. එකම මේක ඒ කියන්නේ මේ සද්දකිනකොට අද්දගෙන එකේ අපි දැන් තව 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාටම මේ අත්දැකීම එකමයි නේද සල්මාන්? ඒක නේද කියන්නේ? දැන් ආරයන් වහන්සේයි ශාන්තනේ මහත්මයා දැනෙක් කියලා හිතන්නේ ශාන්තනේ මහත්මයානේ. එහෙමයි. දෙන්නේ. ඔව් පොඩ්ඩක් හරි මයින්ඩ් එක තියෙනකොට. හරි සියුම් ඒ කියන එක. එකම තමයි දැනන්නේ. එහෙමයි. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නේ මයින්ඩ් එකේ. නැත්තම් එහෙම දෙන්නෙක් නෑ එකම ස්වභාවය. එක කතාවයි නේද? හැම එකම එහෙමයි. මයින්ඩ් එකෙන් තමයි වෙන් කරන්නේ. එහෙම නැත්තම් ඔක්කොම එතන ඒක එච්චරයි නේ. ඒක දෙන්නෙක් නෑ නේ දෙකක් නෑ නේ කොහොමද? ඔබමයි මමයි ඔබ කිව්වා. ඒක ඔබතුමීට දැනනවද කියන එක? ડોક્ટર චාන්දන එහෙමයි. අදහසක් තියෙනවා එනවා කියන්නේ. දැන් ඔබතුමා අපේ වෙනස් කියලා ඔබතුමා විතරයිනේ හිතන්නේ. ඒ චුට්ටක් මයින්ඩ් එකට තියෙනවා. ඒකත් මයින්ඩ් එකේ තියෙනවා. අතිශය ගැඹුරුයි. ඇත්ත. හරියට හරි.